ඔන්න අලි හොයාගත්තා. හීනක අම්මයි දුව වැඩ කරගෙන ගියා. උදේ 9ට අලියා ගහලා තියෙන්නේ. Unbound traveler. Hello guys. ඉතින් ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද මම ඇවිල්ලා ඉන්නේ වියලි කලාපයේ හදවත් වලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙනාපු බ්ලොග් එකක් විදියට මේක. මම දැන් ඉන්නේ තේක්කවත්තේ. අද මාත් එක්ක යන්න ඉන්නවා අපේ නදීජ. අද අපි යන්න හිතන් ඉන්නේ වෙනස්ම පැත්තකට. මම ඉස්සරහට ගිහින් කියන්න අද අපි කොහෙද යන්නේ කියලා. මෙතන විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. මෙන්න මේ හරිය අලි මාරු වෙනවා. මම බලා ගන්න පුළුවන් ඔයාලට. මේ පැත්තෙන් තමයි අලි මාරු වෙන්නේ. මේ පැත්ත තමයි ජෆ්නා රේල්වේ ක්‍රොස් එක. මෙතනින් තමයි අලි ක්‍රොස් කරන්න පාර. මෙතනින් ක්‍රොස් කරලා මෙහෙම එනවා කැලෑ පැත්තට. එතනින් තමයි අලි මාරු වෙන්නේ උදේට. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට තවත් කොයි වගේ ලස්සන දැන්ද හම්බෙන්නේ කියලා. ඔහොමම යම් මාත් එක්ක ඉස්සරහට. මේ යන ගමන විශේෂ ගමනක් වෙයි. මොකද වෙනස්ම විදිහේ බ්ලොග් එකක් මේක. වියලි කලාපයට තමයි ඉතින් ඇවිල්ලා ඉන්නේ. වියලි කලාපේ තියෙන ලස්සනම පැත්තක් මේ තමයි ගල්ගමුව. ගල්ගමුවට තව ඉස්සරහට අපිට යන්න තියෙනවා. බලන්න මෙන්න මේ පැත්තෙන් අපිට ඉර බහිනවා බලා ගන්න පුළුවන්. අපේ යාළුවෙකුත් මගින් හම්බුණා. නදීජගේ යාළුවා. යන්න කියලා හිතන් ඉන්නේ අලි බලන්න. ඉස්සරහා අලි ඉන්නවා කියලා කිව්වා. බලමු මොම ගිහිල්ලා. කොහමද මේ පැත්තේ ලස්සන? එළින්ම වියලි කලාපේ තමයි. මේ දවස්වල මේ පැත්තේ ඔයම් වැඩ කරන අඩුයි. මොකද මේ දවස්වලට මෙහෙ පායනවා. ඒකින්ද මේ පැත්තේ ගොයම් කැපීම් සිදු වෙන්නේ නැහැ මේ දවස්වල. බලන්න ඔය පැත්තම තනි කරම මේ අවුවට වේලිලා ගිහිල්ලා තියෙනවා. අපි යන් ඕම ඉස්සරහට. බලා ගන්න මේ පැත්තේ තියෙන වලට පැලක් ගහේ. බලමු අතර පැලකක් තින්න try එකක් දෙනවා. chance එකක් තිබ්බොත් හොඳයි. මේ ගම ඇතුලේ අලි වැව් පිටියට ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. දැන් ඉතින් මේ අලි හොයාගෙන තමයි යන්නේ. දැන් වෙලාව අවස 4:00 විතර ඇති. පිටිපස්සෙන් අපේ තව දෙතුන් දෙනෙකුත් එනවා. ඔන්න වැංගෝ කට්ටිය වඳුන්නලා දෙන්න ඉස්සරහදී. මට සිරි වෙනවා. ඒක නාන්න පුළුවන්ද? එළ කිරිනේ. යා.
all the way back to ලස්සන. කට්ටිය අවසර නාන්නෙන් මේ හරි ඉන්නවා. ඇති කන්සෙප්ට් එකක්ම පේන්න තියෙනවා මාරම ලස්සනයි. මම එක්සයිටිං වෙලා ඉන්නේ මේ වැව දැකලා. මේක මාරම ලස්සනක් තියෙන්නේ බලන්නකෝ. බලමු වැව් පිටිය පැත්තට ගිහිල්ලා. අලි ඉන්නවා කියලා නම් කිව්වා. அடே சும்மா ரொம்ப நல்ல දැන් අලියෙක් හොයාගන්න තමයි තියෙන්නේ. මේ අරක තමයි මේ ලංකාවේ දිගම. අන්න ආගත්තා අරක තමයි ලංකාවේ දිගම කන්ද. ඔන්න ඉතින් ලස්සන වැව් පිටියකට ආව මේ බලන්න. අරම ලස්සනයි. මේ පැත්තේ ඉර බහගෙන යනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ගල්ගමුවට. ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා මේ. මෙන්න මේ පැත්තෙන් පේනවද? දිගට කන්දක්. ඒ කන්ද තමයි ලංකාවේ දිගම කන්ද. ඒකට කියන්නේ ගල්ගීරියාගම කියලා. බලමු තව කට්ටිය එන්නත් ඉන්නවා. තව කී දෙනෙක් වගේ ඉන්න දින්නවලු අපි? අර කොයිම විතරයි බොරුවක් කිව්වේ. බලමු එහෙනම් අපි තව විතර ඉඳලා අරම ලස්සනයි. බලන්න. මුහුද වගේ. කට්ටිය මේ පිස්සුවෙන් වගේ හොයන්නේ අලි ඉන්නවද කියලා. බලමු අපි ඉස්සරහට ගිහලා අලි හොයාගන්න. කොල්ලතු මැදිමුයි යන්න තියෙන හැම පාරකින්ම යනවා අලි හොයන්න. ඔන්න අලි හොයාගත්තා. කොල්ලෝ ටික අලි හොයාගන්න. සීරියකෝ. ඉන්න රංචුවම් ඉන්නවා. ළඟට යන්න බැයිද බා? ඩ්‍රෝන් එකෙන් දාලා බලමු. අලි පෙන්නන්න ඉන්නවා අර පැත්ත බලා ගන්නවා. හරි ළඟට නම් යන්න බෑ. ඊ දාලා තියෙන ඩයිල් එකකුත් ඉන්නවා අර. ඉතින් මේක දෙන්නේ නැහැ. ගම් එකට. ඒකට වීඩියෝ ෂූට් කරනවා. ටිකින් අපි ඩ්‍රෝන් එක දාන්න යන්නේ. බලමු ඩ්‍රෝන් එක උඩට දාලා මේ අලි ටික උඩින් බලමු අපි. සෙට් එකම ගාලා ඉන්නේ. මේ පැත්තේ මම කැම් එකෙන් දාලා දෙන්න. මේ GoPro එකට පේන්නේ නැහැ. ෆෝන් එකෙන් ඔයාලට දාලා දෙන්න.
ආයෙ දන්නවනේ අලියෙක් අල්ලගන්නම කියලා හිතාගෙන ඈ ඉන්නයි එහෙ ඉඳන් ආවේ අලි බලන්න අර බලන්න රාජ්‍යෝ මෙතන නාලි සෙට් එකම ඉන්නවා නේ අර තියෙන කළු පාටින් ඉන්නවා මේ දැන් විලාව හරියටම අවස 5:45 එන ආදල් කිලෝමීටර් කීයක් ආවද 100 ගානක් ආවා අලි බලන්න අලි වෙනුවෙන් මහ බ්ලොග් එකක් මේක ගහවට කට්ටිය නැගලා ඉන්න ඉස්සරහම මෙතන කුඹුක් ගහ ගාව අලි බලන්න සෙට් එකක් ඉන්නවා මේ පැත්තේ දැන් පැන්නා කට්ටියකට වේලානේ සද්දේ හැමදාම අලියනවද මේ පැත්තට? කලින් දවසේ නෑ ඊට කලින් දවසේ පටන් ගන්න. ඒ දුවන්නේ නෑ නේද? ඈ? ආවොත් යන්න බෑ ඉතින් ආවොත් දුවන්න තමයි තියෙන්නේ. හරියට තියලා. ඇයි දිවේ? කට්ටිය දුවලා ඉන්න මේ වීඩියෝනේ කොල්ලෝ ටික. අලියා නේ බා. තනියා අලියා. තානියා. ඌ එන්නෙත් නෑ බං ඌ ගේමම තමයි ඉල්ලන්නේ. අලින්ට ගෙදරකුත් තියෙනවා අපිට තමයි නැති වෙලාව හවස 6:45 විතර අලිත් බැලුවා දැන් ඉතින් පැලක් හොයාගන්න උන් රැයින් මල්ලි පැලක් සෙට් කරලා දෙනවා නේද අක්කා කේස් දැම්මට කමන්නේ ඈ ආයෙ හිතුම් දෙන්න මෙන්න අනංකල් නෑ ඉතින් අපි දැන් අලිත් බලාගත්තා දැන් අපි යනවා වැව් පිටියට බලමු අද අපි හිතුවා පැලක් හොයාගන්න පුළුවන් වෙයිද දැන් නෑ හම්බුනොත් පැලක ඉන්නවා
දැනට අපි ප්ලෑන් කරලා තියෙන මේ විදිහට තමයි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. දැන් අපි ආපු පාරේ ආපහු යන ගමන් ඉන්නේ මේ බැලුවා පැලක් හොයාගන්න පැලක් සෙට් උන්නේ නැහැ. දැන් අපේ නදීජලායේ ගෙදරට යනවා රැට කන්නත් අපි ගන්න ඕන. ටවුන් එකටත් ගිහිල්ලා කැම ටිකුත් අරගෙන ඕම්ම යනවා නදීජලායේ ගෙදරට. මේ අපි යන්නේ අලි මාරු වෙන කැලෑ පාරකින් තමයි. කියන්නේ මේ දෙපැත්තම කුඹුරු තියෙන්නේ. මේ පාරෙත් රැට අලි මාරු වෙනවා. අපි අලි මාරු වෙන්න කලින් යන්න ඕන මේ 7-8 ඇතුළත අනිවාර්යෙන් අලි මේ පැත්තෙන් මාරු වෙනවා. ඊට කලින් අපි ටවුන් එකට යන්න ඕන. බලමු අපි ටවුන් එකේදී ඉස්සරහට ගිහිල්ලා හම්බෙලා. නදීජලායේ ගෙදරට ආවා. මේ අපි රෑ වෙලා පැලක ඉන්න තමයි ප්ලෑන් කරේ. ඒ උනාට වැඩේ හරි ගියේ නෑ නේ බා. වැඩේ කේස් වුණා. මේ ඉතින් දැන් නදීජලාගේ ගෙදරට ආවා. ඉන්න එපා කිව්වා. අලි කේස් තරට යන්න කියලා අපිට ඉන්න එපා කිව්වා. ඒකින්ද අපිත් ආවා. ඕම්ම නදීජලායේ දිහා ඉඳලා අපි යනවා දැන් ටවුන් එකට. බොට්ටියක් අරගෙන ඉන්න යනවා. ඊළඟ ආයෙ හම්බ වෙනවා. අපි නදීජලායේ ගෙදර අපි ගෙනාපු බඩු ටික තියලා දැන් ආව රැයට කන්න. අපිට රැයට කන්න තියෙන්නේ නාසි පුරන්. තියෙනවා. නදීජගේ මල්ලි කෙනෙකුත් ඉන්නවා. හයි. හයි. හයි කිව්වනේ. හයි කියලා දෙන්න. දැන් කන්න තමයි තියෙන්නේ. මේ මීට බෙදාගමු. බෙදාගන්න මල්ලි. බලමු කාලා. රයිට් දැන් අපි කෑවා. මේ දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ නදීජලායේ ගෙදරට. ඉතින් ඔයාලත් මේ ගල්ගමුව පැත්තට ආවොත් කන්න හොඳම තැනක් තමයි මේ දයියා කියන තැන. ඉන්න මේ රෙස්ටෝරන්ට් එක ඔයාලා මතක තියාගන්න. මෙතන කෑමත් හොඳයි. හොඳ සර්විස් එකකුත් දෙනවා. ඉතින් දැන් අපිට යන්න තමයි තියෙන්නේ. එහෙනම් නදීජලායේ ගෙදරදී අපි හම්බෙමු. ඉතින් අපි කාලේ ඉවරලා නදීජලාගේ මල්ලිලා ගෙදරට ආවා. ඉන්නවා දැන් මේ අපි දැන් මෙතන මේ අලි සංවාදයක් ගැන කතා කරගෙන ඉන්නේ. මේ පාරෙත් අලි යනවා කියලා කියනවා මේ රැට. ඉතින් මෙතනත් මේ ළඟදී මොකද්ද මල්ලි උනේ? හිස්ටරියක් කියන්න බෑ. අතන ඔතන අපි හැරුණේ. එතන ඉස්සරහා පාරේ මේ හේනක අම්මයි දුව වැඩ කරගෙන හිටියා. උදේ 9ට අලියා ගහලා තියෙනවා. දියේට අලි ඉන්නවා. දැන් උනට මෙතන යන්න පුළුවන් අලියා. ඒ වගේ වෙන්නත් පුළුවන්. දැන් ඉතින් මෙතනින් සමහරක් වෙලාවට රැට අලි යන අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි කෝකටත් කියලා දැන් බලනවා රෑ එළියට ගිහිල්ලා අලි ඉන්නවද කියලා. අලි එක්ස්ප්ලෝ එකක් දාන්න කියලා ඉතින් ඉන්නේ. කියනකොටම අලියෙක් ඉන්නවා. බලමු රෑ වෙලා අපි කොහෙද අතර තමයි යන්නේ අපි? අනුරාධපුර පාරේ මීගලා පාරට දාලා පොඩ්ඩක් ගිහිල්ලා බලනවා අලි ඉන්නවද කියලා. බලමු කොහොමද ගිහිල්ලා ෂේප් එකේ. රයිට් දැන් වෙලාව රෑ 11:00යි. ඉන්න බලන්න. හරියට 11:00යි. ඉතින් අපි යන්න යනවා අලි එක්ස්ප්ලෝර් කරන්න. බලමු අලියෙක් හොයාගන්න හම්බෙයිද කියලා. යන්නේ අලි හොයාගෙන. හරි.
අපි දැන් තේක්කවත්තේ ඉඳලා ආවා ආයේ මීගලාපාරට. මීගලාපාරෙත් දැන් මේ අලි හොයාගෙන යන ගමන් තාම එක අලියෙක්වත් සෙට් උන්නේ නැහැ දැන්. බලමුම ගිහිල්ලා සෙට් වෙයිද කියලා. සෙට් වෙනකන් හොයනවා. අදිස්සි හරි හම්බුනේ නැති වුණොත් හෙට උදේ තමයි අලි බලන්න එන්නේ. බලමුම ගිහිල්ලා ඉස්සරහට. ආර දීන්නේ කියන්නේ අලි බලන්න ගියා ඒ වුණාට අලි හොයාගන්න හිටියේ නැහැ. ආයෙත් ආවා ගෙදරට. දැන් වෙලාව හරියට 12 මාර. ඕම්ම යනවා ගේ ඇතුළට. අපි අලි බලන්න කියලා හිතාගෙන ගියා වුණාට අලි බලන්න හම්බුන්නේ නැහැ. දැන් වෙලාව හරියටම 12:37යි මේ. දැන් ඉතින් නිදා ගන්න තමයි තියෙන්නේ. බලමු හෙට උදෙන්ම අලි බලන්න අපි අර පැත්තට යනවා. ඒ කියන්නේ කලාවේ පැත්තට යන්න කියලා හිතාගෙන ඉන්නේ. බලමු මේ දෙයට මොකද කරන්න කියලා. දැනට ගිහින් good night. Hello, good morning guys. අපි ආවා ඊයේ මම වීඩියෝ එක පටන් ගත්ත දැනට මේ ලංකාවේ පළවෙනි වනජීවි උමන් මාර්ගයේ තියෙන තැනට ඇවිල්ලා ඉන්න තේක්කවත්තට. මේ අලි මාරු වෙනවා දැන් මෙතනින්. බලමු මේ අපි අලි මාරු වෙනකන් තමයි ඉන්නේ. මෙතන සෑහෙන මිනිස්සු ඉන්නවා. වනජීවියෙකුත් ඇවිල්ලා ඉන්නේ. මෙතනින් තමයි අලි මාරු වෙන්නේ. කට්ටිය ගොඩක් ඉන්නවා මෙතන. ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න බලාගෙන. බලමු අපි අලි එනකම් මග බලාගෙන ඉන්න දැන්. අපි දැන් යනවා සියඹලංගම පැත්තට. මේ තාම අලි මෙතනින් ක්‍රොස් වුන්නේ නැහැ නේ. අපි මේ පැත්තට ගිහිල්ලා බලනවා අලි හම්බෙයිද කියලා. බලමු මේ ඉස්සරහට ගිහින්. ඉතින් මේ ගම මහා ගල්ගමුව වැව. මේ අපි තාමත් හොයන්නේ අලි තමයි. මේ දැන් අලි හොයනවා. බලමු අපි ගිහිල්ලා. අපි එන පාරේ අපිට පැලක් හම්බුණා. එන්න මේ පැත්තෙන් අපි ඉස්සරලාවේ. මෙතනින් බහලා එනකොට ඉස්සරහා පැලක් සෙට් වුණා. ඊයේ රෑ පැල් හොයලා හිටියේ. පැලක් නැති ඉඳා අපිට ඉන්න හම්බුන්නේ නැහැ. එන්න දැන් පැලක් හම්බුණා. බලමු පොඩ්ඩක් ඔළුව දාලා. මේදී කැඩලක් දන්නේ නැහැ නේ බං. දැන් නම් මම හිතන්නේ කැඩිලා වගේ තියෙන බං මේක. නැතිනවා පැල. පැලකටත් ආවා. දැන් අපි ඕමම යනවා මේ ගෙදරට. ගෙදරට ගිහලා පොඩි ඔස්සයක් දාගෙන යන්න ඕන. තව දැන් 2-3ක් අපිට බලන්න යන්න තියෙනවා. මේ අලිම හොයන්න තමයි අද කල්පනා කරන්නේ. කොහොම හරි අද අලි හොයා ගන්නවා. බලමු ඉස්සරහට ගිහලා. යාවා මහා ගල්ගමුව වෙවි උඩ තියෙනවා ගල්ගුහාව. ගල්ගුහාවත් බලන්න ආවා. ගලට නගින ගමන් ඉන්නේ. ඒවා මිම් කරලා දාන්නේ වගේ. තියෙනවා මහා ගල්ගමුව. පල්ලං රෝගුත් තියෙනවා නේද?
හරි මන් දැක්ක අර කිඹුලෙක් වගේ බං අර ගාලා කිඹුල් ඔලුව වගේ දැක්ක ඇති පල්ලෙහා පැත්තට ගිහින් වැව පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු නවරුවකුත් තියෙනවා යනවා නම් යන්න පුළුවන් අපි ආවේ ඉස්සෙල්ලා අර පැත්තේ ඉඳලා අර පල්ලියක් එහෙම තිබ්බේ මේ පැත්තට එන්න ගුල්ල උනත් ඉන්න පුළුවන් මේක ඉන්න තියෙනවා දැන් මාර ලස්සනයි අපි යනවා දැන් පස්සට ඉස්සරහදී යමු අපි යනවා දැන් වැව් ඉස්මත්තට දෙයට කන්න කියලා හිතාගෙන දැන් ඊ අපි ආපු පාරේ යන ගමන් ඉන්නේ මෙතන ඉඳලා කොහොමද තව යන්න දිනවා කිලෝමීටර් 1.5ක් විතර ඕප මෑන් අපි යා ආඩේ අපි දැන් කණ්ඩ ඇවිල්ලා ඉන්නේ මේ බලු යාළුවෙකුත් සෙට් උනානේ රොකි බොයි හලෝ चैन गे कर दे पड़ दे අපි දේ කෑම ගන්ටාවා දැන් ඉන්නේ පාලු කඩවල වැව ඉස්මත්තේ නොවේ නදී ඉන්නවා අයිති ඉන්නවා පුත් ඉන්න උනම් කනගමන් ඉන්නේ ඌ දෙන්න දෙනවා කියන ඊට කන්න තියෙනවා ආප්ප තියෙනවා ඊට පස්සේ මෙතන ගුරු මස් ටිකක් තියෙනවා එතන තියෙනවා ඉන්දියාප්ප මෙතන තියෙනවා කිරිබත් කන්න තමයි තියෙන්නේ kamu halo hai ඊනන බල්ලෝයි අපේ පැත්තේ තමයි ඔහොම ආතල්නේ දැන් අපි නාගත්තා දෙවි යන්න ඕන නෑ දැන් අපි ෂේප් එකේ නාගත්තා අපි කාපු තැන දස් කරලා දින මෙතන කිසිම කුණු මුකුත් තියුවේ නෑ කොහොම අරන් යනවා ඒ වගේම මේ පැත්තේ තියෙනවා තව ලස්සන පන්සලක් බලන්න මෙන්න මේ පැත්තෙන් තියෙන්නේ බෙහෙරගල අපි දැන් එතෙන් යන්න කියලා හිතන් ඉන්නේ ඉස්සරහට දැන් අපි වෙහෙරගලට යන ගමන් ඉන්නේ පන්සලට මෙතනින් ඉස්සරහට ගිහලා තමයි යන්න තියෙන්නේ අපි ගිහලා බලමු පන්සල තමයි මේ පැත්ත හදාගෙන යන ගමන් තියෙන්නේ
මේ පැත්තෙන් තියෙනවා අලුතෙන් ඉදි කරන ශාලාවකුත්. ඉතින් උඩ තමයි අර මං ඈත පෙන්නන චෛත්‍යය ඉන්නේ. දැන් මාර ලස්සනයි view එක. අපි ගිහිල්ලා බලමු. ලස්සනයි බා. මේ පන්සල මාරම ලස්සන තියෙන්නේ. අර ඒ කියන්නේ කන්දක් උඩ තියෙන මේ පන්සල. කන්දක් උඩ ගල් තලාවක් තියෙන. තලාව උඩ තමයි මේ පන්සල හදලා තියෙන්නේ. අපි නාපු වැව තියෙන අර පැත්තේ මම පෙන්නන්න ඔයාලට. මේ පැත්තේ තමයි අපි නෑ. අපි මෙතන ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් බලමු. ඩ්‍රෝන් එක තව ටිකකින් දාන උඩට. දාලා උන්නාට පස්සේ බලමු ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක්. ඔයාලා මම හිතන්නේ ඩ්‍රෝන් ෂොට් වල දකින්නදී ලස්සනටම අපි යනවා දැන් මෙතනින් පල්ලෙහාට. දැන් අපි යන්න හිතන් ඉන්නවා පැලකට. දෙත් පැලකට ගියානේ. දැමුත් පැලකට යනවා. පැලකට ගිහිල්ලා එතනත් පොඩ්ඩක් වෙලා ඉඳලා අපි දවල්ට කනවා. දවල්ට කාලා අපිට ටයිම් තිබ්බොත් අපි යනවා අනුරාධපුරේ පැත්තට. බලමු මොකද දවස වෙන්නේ කියලා. ඉස්සරහදී ලස්සන වීඩියෝ ටිකක් ගෙන්න. පැලක් සුපිරි පැලයි. අරකට වඩා ආතල්ලෝ ගෙනේද? මං කිව්වනේ. අලට නගින්න යන්නේ. මේක වැටෙනවා බං. කුලත් එක්ක රිදෙනවා යකෝ. අම්මා මට සීරියල් ආදල්ව එය බසල් වලින් ඉන්න පැලකටත් ආවා ආදල් වැඩ ඒ වරේ ඈ සුපිරි බම් මේක නා මෙතන මාරුම ලස්සනයි මේ දෙන්න නැංගාම මුළු මේ අර වෙල් ආයෙම පේනවා මේ බලන්නකො. අපි ආවේ මේ පැත්තෙන්නේ. පැරට නගින්න තියන්නේ මෙතනින් උඩට. එතනින් උඩ මේ සම්පූර්ණ වෙල් ආයෙම පේනවා. රැට නම් රැට තමයි මෙතන සුපිරිම ආදල් එක තියෙන්නේ. මේ පැත්තේ වගා කරලා තිනවා කජු. මේ පැත්තෙන් එහා පැත්තෙන් තියෙනවා බඩේරික වගා කරලා. අර පැත්තෙන් ගමේ මිනිස්සු වගේක් ඉන්නවා. ඉතින් දවල්ට මේ පැලට නගින්න වැඩි කට්ටිය එන්නේ නැහනේ. රැට තමයි එන්නේ. දවල්ට ඉතින් මේවා හිස් කවුරුත් නැහැ. මොකද තමයි ඉතින්. නදීජ නැගපංගෝ.
අර අරහෙ තියෙන ලොකු එකට යමන්ද? බලමු තව පැල් එකක් තියෙනවා කියලා කිව්වා. ඒකට ඔක්කොටම නගින්න පුළුවන්ලු ටිකක් ලොකු එකක් ඒක. එතෙන්ට දීලා බලමු. හම්. මේවා සෑහෙන්න වෙහිල්ලා ගිහිල්ලා නේ. මේ දවස්වල කුඹුරු වැඩ කරන්නේ නැද්ද මං කියන්නේ? නගිමුද නැතිද? ආයෙත් දවසක ඉන්න ඕන. ඔව්. ඇයි අලි බැලුවේ? ඊ අලි තව පොඩ්ඩෙන් ගහනවා. මේකත් දැනෙනවා. ඩ්‍රෝන යවන්න බෑනේ හුලගේ. මේකිට බලනව. ඒ සුපිරිය. මේක නම් 10කට විතර පුළුවන් බා. මේකිට දැක්කොත් පිස්සු ඇදලා නෑ. බලන්න මේකේ තියෙන ඉඩ. 4කට විතර ඉන්න පුළුවන් නේ. අය නදිදේ නගින්න. ඒ නදීද වරේ? නෑ නෑ මෙහින් අල්ලන් ඉන්න. අම්මා. ඒක අපරාධ. නේකපා. ඔය තියෙන්නේ. තව එකයි. නේකපා. ඉරත් මේකට. අයියයි නේකපා. මේක ඊ ලයින් කරගන්න තිබ්බනේ. ලයින් කරේ මම මේක තමයි ලයින් කරේ. කොම්ෆර්ටබල් නේ. ගෙදර ඇඳේ ඉන්නවා වගේ පැලේ ඉන්නකොට. ආක ලොක්කනවා. මේක දැන් කට්ටිය ඉඳක් බහින අයකෝ. සිරා පැලේ මගක් දුර බැස්සා මෙතන තියෙන වඩු කුරුළු එකක් අතර. මේ හරි ඉතින්. මාර ලස්සනයි මෙතන. මේ පැත්තේ මුං වගා කරලා තියෙනවා. මම පෙන්නන්න. සලත් මේ මෙතනින් තියෙන්නේ. මුං වගා කරලා තියෙනවා. මේවා පා ගන්න හොඳ නැති මේ කට්ටිය හරි අමාරු වෙන්නේ මේවා. කය කරන්නේ මේ දෙන්නේ. මේ තමයි මුං. මේ තනි ආයෙත් තියෙන්නේ මුං වගා කරලා තමයි. අලි එනවා රැයට මේ පැත්තට සම්පූර්ණ. අපි නැංගේ මේ පැත්තේ තියෙන පැලට දෙන්නත් නැංගා. දැන් ඉතින් යනවා අපි. දැන් වෙලාව හවස 2යි. දැන් කන්න ඕන කාලි ඉවරලා අපි ඔම්මම යනවා හවස 6:45ට 6:00ට විතර මේ තේක්කවත්තට අලියනවා. බලමු එතනදී වීඩියෝ එකක් ගේන්න. එහෙනම් දැනට ගිහිල්ලා එන්න. අපි දැන් දවල්ට කෑවා. අපි යනවා දැන් නදීජලාගේ ගෙදරට. ගෙදරට ගිහිල්ලා පොඩි ඔස්සයක් එහෙම දාගෙන එහෙම යනවා හවස 5:00ට 6ට විතර තේක්කවත්තේ ඉන්න අලි බලන්න. අපි එන එතනදී සෙට් වෙමු. ඔන්න ඉතින් උදෙත් ආපු තැනට ආයෙ ඇවිල්ලා ඉන්නේ මේ තේක්කවත්තට. උදෙත් අලි බලා ගන්න බැරි වුණා. හවස දැන් මේ යන ගමන් ආයෙ නතර කරා මෙතෙන්ට ඇවිල්ලා අලි බලා ගන්න පුළුවන්ද කියලා බලන්න. වෙලාව හවස හරියටම 5:00යි. මම 5:45 6:00 ඇතුළත යනවා කියලා තමයි කිව්වේ. බලමු ඉතින් ඒ ෂුවර් එකක් නැහැ. අපි ටාගට් කරන් ඉන්නවා
කොහොමරි අලි බලන්න බලමු. චුට්ටක් වෙලා අපි මෙතෙන් වෙලා ඉන්න. ගයිස් මේ පොඩි ආරංචියක් ආවා අලි ඉන්නවා කියලා මේ පැත්තේ. බලමු ගිහිල්ලා මේ ඉක්මනට යන්න ඕන. මොකද එක්කෙනෙක්ගෙන් මැසේජ් එකක් ආවා අර පැත්තේ ඉඳන් අලි එනවා කියලා. ගිහිල්ලා බලමු අම්මා. බලමු මේ අපි අතෙන්ට ගියා ඉස්සරහට මේ අලි ටික ආයේ කැලෑව පැත්තේ මේ පැත්තට එනවා කියලා කිව්වා. එතෙන්ට වෙලා ඉන්නවා දැන් එනකම් බලාගෙන. බලමු. ආඩ බලා ගන්න පුළුවන් මේ. එතන තියෙන්නේ ලංකාවේ පළවෙනිම වනජීවි උමන් මාර්ගය තමයි මෙතන ඉදිවෙමින් පවතින්නේ. මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මං දෙත් ඔයාලට පෙන්නුවා. බලමු. අලි එනකම් ඉන්නවා කොහොම හරි. අද එක අලියෙක් හරි බලලා තමයි යන්නේ. අලි බලා ගන්න පුළුවන්. ඉන්න මේ පැත්තෙන් පාර ක්‍රොස් කරන්න යන්නේ. සෙට් එකක්ම ඇවිල්ලා ඉන්නේ මේ පැත්තට. ලංකාවේ වන අලි අපේ රටේ පුරාණ උරුමයක්. ඒ වගේම ස්වභාවික රත්නයක්. ඒත් අද මේ මහා සතුන්ට අනාගතයේ අඳුරු වෙලා යනවා. ගල්ගමුව වැනි ප්‍රදේශවල මිනිසුන්ගේ බිම් පුළුල් වීමත් ගොවිතැන වැඩිවීමත් නිසා අලින්ට ජීවත් වෙන්න තැන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට කන්න ආහාර හොයන්න මිනිස් ගම්වලට පිවිසෙන්න වෙනවා. එතනදී අලි මිනිස් ගැටුම් මුදා වෙනවා. අලි මිනිස් ජීවිත බිලි ගන්නවා. මිනිසුත් අලි මරා දමනවා. අන්තිමට ජය ගන්න කවුරුත් නැහැ. දෙපැත්තටම පරාජයයි. ලංකාවේ වන අලි සංඛ්‍යාව අලුත්ම තොරතුරු අනුව ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. අපේ රටේ වසරකට මිනිසුන්ගෙන් මැරෙන අලි ගණන 400කට ආසන්නයි. එහෙම වෙද්දි මේ සතුන්ගේ පරම්පරාව අපේ දැස ඉදිරියේම නැති වී යනවා. අලි බඳ වී යන්න දෙන එක අපේ අනාගතයේ අහිමි කරන එක් සාධකයක්. ඔවුන් අපේ පරිසරයේ සම්බන්ධතාවය රකින්න අර්ථවත් සත්‍යයක්. ඔවුන් නැති වුණොත් අපේ පරිසරයත් අස්ථාවර වෙනවා. අපේ වගකීම තමයි මේ සතුන්ට ජීවත් වෙන්න ඉඩ දීම. වෙනත් පරපුරකට මේ වන අලි දැකිය හැකි ලෝකයක් ලබා දීම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අපි හැමෝටම ගේන්න උත්සාහ කරේ අපේ නැති වී යන වන අලීන් රැක ගන්න උත්සාහයක් ලෙසයි. මේ සබාදහමේ එක් කොටසක් තමා වන අලි. සබාදහමට ආදරය කරන මිනිසුන් විදියට අපි මේ සම්පත රැක ගන්න එක යුතුයකමක් මෙන්ම වගකීමක්. ඔන්න එනම් ගල්ගමුවේ අලිත් බැලුවා. දැන් අපි යන්න කියලා තමයි ඉඳන් ඉන්නේ. දැන් වෙලාව හරියටම 7යි. දැන් අපි යන්න ඕන ඔක්කොම ගිහිල්ලා කුරුණෑගලට. මම ෆෝන් එකෙන් රෙකෝඩ් එකකුත් ගත්තා. කැම් එකෙන් ගත්ත ටිකත් මම දාන්නම් මේ වීඩියෝ එකට අලි මාරු වෙන ටික. එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා. channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. තව ලස්සන වීඩියෝස් ඉස්සරහට එන්න තියෙනවා. හරිද?
එහෙනම් ජය වේවා.